අද අන්බොක්ස් කරන්න යන්නේ K3N E99 Pro කියන ඩ්‍රෝන් එක. ඩ්‍රෝන් බොක්ස් එකේ සඳහන් කරලා තියෙන්නේ මොනවද කියලා දැන් බලමු. පෙට්ටිය නම් ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. උඩින්ම ඩ්‍රෝන් එකේ නම සඳහන් කරලා තියෙනවා. නමට යටින් ඩ්‍රෝන් එකේ ෆොටෝ එකක් තියෙනවා. ඩ්‍රෝන් එකේ ෆැසිලිටිස් ටික යටින් සඳහන් කරලා තියෙනවා. cool LED, large capacity, dial camera වගේම 4K camera quality එකක් තියෙනවා කියලාත් තියෙනවා. box එකේ side එකෙන් අපිට බලා ගන්න පුළුවන් drone එක ගන්න පුළුවන් colors තුන. black color, grey color වගේම orange color එකනොත් අපිට drone එක ගන්න පුළුවන්. back side එකේ තියෙන්නේ ඉස්සරහ තිබ්බ ටිකමයි. මේ side එකේ තියෙන්නේ අනිත් පැත්ත තිබ්බ ටිකමයි. යටින් වර්නින් ටිකක් දීලා තියෙනවා. දැන් අපි ඩ්‍රෝන් එක අන්බොක්ස් කරලා බලමු. මේ පැත්තේ මේ විදියට පෙට්ටිය විවෘත කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඩ්‍රෝන් එකේ බෑග් එක එළියට ගන්න පුළුවන්. මේ බෑග් එකෙන් ප්‍රීමියම් ක්වොලිටි ලුක් එකක් තියෙනවා. කොහේ හරි අතේ එල්ලගෙන යන්න පුළුවන්. මේක විවෘත කරන්න තියෙන ෂිපර් එකකින්. දැන් අපි මේක ෂිපර් එකත් අරගෙන බලමු. ෂිපර් එකත් විවෘත කරගෙන බැලුවම අපේ ඩ්‍රෝන් එක ගොඩක් පරිස්සමට තියෙනවා. ඩ්‍රෝන් එකේ බැටරිය, ඩ්‍රෝන් එකේ රිමෝට් එක, තව එක්ස්ට්‍රා බඩු වගේක් වගේම යූසර් මැනුවල් එකක් මේක ඇතුලේ තියෙනවා. අපි ඉස්සෙල්ලම බලමු මේකේ මේ එක්ස්ට්‍රා බඩු වගේක් තියෙනවා ඒ මොනවද කියලා. අපිට ඩ්‍රෝන් එකේ බැටරිය charge කරගන්න charging cable එකක් ඇවිල්ලා තියෙනවා. එක පැත්තකින් USB port එකත් අනිත් පැත්තෙන් micro USB port එකත් මේකේ තියෙනවා. තව ඩ්‍රෝන් එකේ ආරක්ෂාවට ප්‍රොපෙලර් ගාඩ් 4ක් තියෙනවා. වැඩිපුර ප්‍රොපෙලර් 4ක් තියෙනවා. මොකක් හරි වෙලා කැඩුනොත් දාගන්න. තව ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් තියෙනවා පොඩි එකක්. මෙන්න මේ ටික තමයි මේ පැකට් එක ඇතුලේ අපිට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකේ යූසර් මැනුවල් එකේ මොනවද තියෙන්නේ කියලා. යූසර් මැනුවල් දෙකක් තියෙනවා. එකක ඩ්‍රෝන් එක සහ ඒකේ රිමෝට් එක කොහොමද වැඩ කරන්නේ ඒවා විස්තර කරලා තියෙනවා. මේක කියවලා බලන්න යවන්න කලින් අනිත් කොලේ තියෙන්නේ මේකේ කැමරා view එක බලන්න පුළුවන් app එක දාගන්න විදිය. ඒකත් අපි පැත්තකින් තියලා ගමු. ඊට පස්සේ අපිට මේකේ ඇවිල්ලා තියෙන ඩ්‍රෝන් එකේ බැටරිය බලා ගන්න පුළුවන්. මේ බැටරිය මිලිඇම්පියර් 1800ක බැටරියක්. වෝල්ට් 3.7ක්. බැටරිය charge කරන micro USB port එකක් මේකේ තියෙනවා. මේක පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන්.
ඉතාමත් කුඩා ඩ්‍රෝන් එකක්. මගේ අල්ලේ සයිස් එකට තමයි මේක තියෙන්නේ. මේ ඇවිල්ලා තියෙන සුදු පාට ඩ්‍රෝන් එක. මේ විදිහට මේකේ ආර්ච් ටික දිග ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ඩ්‍රෝන් එක සයිස් එකක් මේක පේනවා. මේකේ කැමරාව ඉස්සරහින් බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක උඩින් LED ලයිට් දෙකක් බලා ගන්න පුළුවන්. පවර් බටන් එක උඩින් තියෙනවා. මේකේ බැටරි පැක් එක දාන්න තියෙන්නේ මෙතෙන්ට. මේකේ ඩුවල් කැමරා කියලා තිබ්බට යට කැමරාවක් නම් පේන්නේ නැහැ. මේකේ ඉස්සරහින් තියෙන කැමරාව අතින් එහාට මෙහාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේක ඩ්‍රෝන් ප්‍රෝ කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේකේ රිමෝට් එක මොනවදේද කියලා. ඒ රිමෝට් එක නම් ටෝයි රිමෝට් එකක් වගේ. එච්චර නම් මට සෙට් වෙන්නේ නැහැ ඒක. ජොයිස්ටික් දෙකේ හත් තියෙන්නේ මේ පැති හතරට ස්විච් හතරක්. ඒ වයි බෙන්න තියෙන්නේ. ඩබල් A බැටරි තුනක් දාන්න තියෙනවා මේකට. ජොයිස්ටික් දෙක නම් එච්චර සෙට් නෑ මට. තව බටන්ස් තියෙනවා. උඩිනුත් හතරක් තියෙනවා. පවර් බටන් එක මැදින් තියෙනවා. මේකේ ඇන්ටනා දෙකක් තියෙනවා. හැබැයි මේ ඇන්ටනා කිව්වට මේ නිකන් ප්ලාස්ටික් කෑල්ලක් විතරයි. ඇන්ටනාවට කිසිම වයර් එකක් සම්බන්ධ වෙන්නේ නෑ. දැන් අපි ඩ්‍රෝන් එකේ රිමෝට් එකට බැටරි 3ක් දාගෙන ඉමු. ඩ්‍රෝන් එක පවර් ඔන් කරගන්න තියෙන්නේ. මේ මැද තියෙන බටන් එක ඔබාගෙන ඉඳලා LED ලයිට් එකක් ඩිම් වෙනවා බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේකේ ජොයිස්ටික් එක්ක ඩ්‍රෝන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේකේ වම් පැත්තේ ජොයිස්ටික් එක උඩට ගලහම ඩ්‍රෝන් එක අප් වෙනවා. මේ විදිහට ඩ්‍රෝන් එක අප් වෙනවා. ඒකම පාත් කළාම ඩ්‍රෝන් එක ඩවුන් වෙනවා. ඒ ජොයිස්ටික් එකම සයිඩ් එකට කළාම ඩ්‍රෝන් එක දෙපැත්තට රොටේට් වෙනවා. දකුණට කළාම දකුණට රොටේට් වෙනවා. වමට කළාම වමට රොටේට් වෙනවා. දකුණු පැත්තේ ජොයිස්ටික් එකකින් වෙන්නේ ඒක සයිඩ් එකට කළාම ඩ්‍රෝන් එක පැත්තට යනවා. ඉස්සරහට කළාම ඩ්‍රෝන් එක ඉස්සරහට යනවා. යටට කළාම ඩ්‍රෝන් එක පිටිපස්සට යනවා. මේ තියෙන්නේ පවර් බටන් එක. මේ තියෙන්නේ ඔටෝ ටේක් ඔෆ්. ඊට යටින් තියෙන ඔටෝ ලෑන්ඩින් බටන් එක. අනිත් ඒවා නැත් එක එක ඒවා එනවා. මෙන්න මේ පිච් එක බලලා ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද ඒවා වෙන්නේ කියලා. වීඩියෝ එක ස්කිප් කරලා බලන්න. දැන් අපි යමු ඩ්‍රෝන් එක පැත්තට. ඩ්‍රෝන් එකේ ආම්ස් 4 දිග අරගමු. ඩ්‍රෝන් එකේ රිමෝට් එක බැටරි දාගෙන රිමෝට් එක ඔන් කරගන්න. ඒක පැත්තකින් තියාගෙන ඩ්‍රෝන් එකේ බැටරි එක රීප්ලේස් කරගන්න. මේ විදිහට පැත්ත බලලා හරියට දාගන්න. දාලා ඒක උඩින් තියෙන පවර් බටන් එක ඔබාගෙන ඉන්නකොට LED ලයිට් එකක් ඩිම් වෙන බලා ගන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එකයි රිමෝට් එකයි එකට කනෙක්ට් වුණාම මේ ලයිට් එක ඩිම් වෙන්නේ නැතිව එක දිගට පත් වෙලා තියෙනවා.
මේ තියෙන අපේ ඩ්‍රෝන් එකයි රිමෝට් එකයි. වීඩියෝ එක හොඳයි නම් මට කියන අයියසෙන් YouTube channel එකට subscribe කරන්න.